අපි අද S109 drone එකේ drone එකත් කනෙක්ට් කරගෙන remote එක කනෙක්ට් කරගෙන remote එකේ setting එක දැනගෙන phone එකත් කනෙක්ට් කරගෙන බලමු කැමරාව එහෙම. ඔන්න එහෙනම් drone එක දෙනවා on කරගන්න. ඔයාලට පේනවා ඇති අංශ ගන්නවා කැමරාව උඩට පල්ලට කැමරා. ඔන්න දැන් අපි remote එක on කරගත්තා. මේ joystick එක උඩට එකපාරක් දාලා ආයි පල්ලට එකපාරක් ඔබලා මේ V shape එක තප්පර 10ක විතර තියාගන්න. මේ බටන් එක එබුවාම එතකොට ඩ්‍රෝන් එක මීටරයක් විතර උඩට ඉස්සෙනවා. මේ ස්පීඩ් බටන් එක ඉබුවට පස්සේ ඔයාලගේ ඩ්‍රෝන් එක දැන් හදිස්සිය වෙනකම් ඒ කියන්නේ ලොකු දුලක් වෙනවා. ඊළඟට ඔයා ඩ්‍රෝන් එක සාමාන්‍ය ගාන තියදී ඒක ඩ්‍රෝන් එක ඉස්සරහට එන්නේ නැහැ නේ. ඒකට මේක එබුවාම එතකොට එනවා. එහෙනම් ස්පීඩ් බටන් එක ඔබලා බලන්න. දැන් ඩ්‍රෝන් එකේ තියෙන සාමාන්‍ය මට්ටම. අපි දැන් ඔන්න මේ බටන් එක එකපාරක් ඔබලා බලමු. ඔයාලට ඇහි රිමෝට් එකෙන් සද්දයක් එනවා. අපි දැන් ඒකනේ සාමාන්‍ය ගණනකින් යනවා. ඔයාලට පේන්නේ. ඊට පස්සේ වෙන දේ බලමු. ඔන්න දැන් ඔයාලට පේන්නේ නැති ඩ්‍රෝන් එකේ ලයිට් ඔටෝ ඔෆ් වෙලා. ඔයා ඔන්න බලන්න දැන් මේ සෙන්සර් වෙනවා. ඔයාලට පේන්නේ නැති. ඔය කොලේ වදින්නේ. අපි දැන් 3D බටන් එක බලමු. 3D බටන් එකෙන් වෙන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ මේකෙන් ගැහුවා ෆිල්ම් වදිනවා. දැන් මේ ජොයිස්ටික් එක ඉස්සරහට එවුවොත් ෆිල්මක් ඉස්සරහට වදිනවා. මේ ජොයිස්ටික් එක පස්සට එවුවොත් ආයි පස්සට ෆිල්මක්. අපි මේ බටන් දෙකෙන් වෙන දේ බලමු. පල්ලට එවුවාම කැමරාව පල්ලට ගන්න. ඒ කියන්නේ ඔයාලට ඕන විදිහට කැමරාව හදාගන්න තියෙනවා. ඔය වෙනදි කැමරාව පාත්. ඔයාලට ආයි ඉස්සරහට දැන් මේ බටන් එක එවුවාම වෙන දේ තමයි ඔයා මේක එවුවොත් එකපාරක් ෆොටෝ එකක් වදිනවා. ඔයා මේ බටන් එක එවුවොත් ඒ කියන්නේ වීඩියෝ වෙනවා. ඒ කියන්නේ වීඩියෝ වෙනවා නම් ලයිට් ඔටෝ ඔෆ් වෙවි ඔන් වෙනවා. ඔය මගේ තාමත් වීඩියෝ වෙනවා. Passo